දවස් 30ක් දවසට පුලප් 50ක් ගැහුවොත් මොකද වෙන්නේ? පළවෙනි දවස reps 10ක් ගහනකොට ඔයාගේ අත් දෙක පණ නැති වෙලා රිදෙන්න ගන්නවා. ඇඟිලි ටික බාර් එකෙන් ගිලිහෙනවා. අල්ල ගන්න පණක් නැහැ. ටික වෙලාවකට සැරයක් බාර් එකෙන් බිමට පනින්න වෙනවා. අන්තිම රෙප් එක ගහර බිමට වැටෙද්දී ඔයාට දැනි ඇඟම ගොඩක් විනාශ වෙලා කියලා. තුන්වෙනි දවස අත් දෙක කෙලින් කරන්න බැරි තරමටම මසල්ස් අල්ලලා. ලෙට්ස් දෙක රිදෙන පාර මොනාහරි පොඩි දෙයක් උස්සන්න ගියත් ඇඟට අමාරුයි. අත්ල දෙකම රළු වෙලා. බාර් එක දිහා බලන්නෙත් හරියට ඔයාගේ හතුරෙක් දිහා බලනවා වගේ. හත්වෙනි දවස දැන් ඇඟ හිමින් හිමින් මේකට හුරු වෙනවා. ග්‍රිප් එක වෙනදාට වඩා ශක්තිමත්. දැන් එක දිගට රෙප්ස් 5ක් විතර ගහන්න පුළුවන්. කණ්ණාඩියෙන් බලලා බෑක් එක ෆ්ලෙක්ස් කරද්දී වෙනදට වඩා පොඩ්ඩක් මහතට පේන්න ගනීවි. 14 වෙනි දවස දැන් ඔයාගේ පිට පළල් වෙලා කියලා හොඳටම පේනවා. අර කියන V taper එක මතුවේගෙන එනවා. බයිසෙප් වෙලා නහර මතුවෙන්න ගන්නවා. දැන් එක දිගට රෙප්ස් 10ක් වුණත් ගේමක් නැතුව ගහන්න පුළුවන්. අඳින ටී-ෂර්ට් උරහිස් හරියෙන් හිර වෙනවා ඔයාටම දැනෙයි. 21 වෙනි දවස දැන් ඔයා හරියට පුල් අප් මැෂින් එකක් වගේ. ලැට්ස් දෙක පියාපත් දෙකක් වගේ දෙපැත්තට විහිදෙනවා. අත්වල හයිය පුදුම විදිහට වැඩි වෙලා. අතේ මසල්ස් ටික ගල් වගේ හයියයි. 30 වෙනි දවස මාසයේ අවසානයේ ඔයාගේ පිට පළල් වෙලා සුපිරි හැඩයක් ඇවිත් තියෙයි. බයිසෙප් දෙකත් හොඳටම පේන්න තියෙනවා. අර V shape එක නිසා ඔයාට වෙනදට වඩා දෙගුණයක් විතර ලොකු පෙනුමක් ලැබෙනවා. මුළු පුල් අප් 50ම සෙට් 3කින් හෝ 4කින් ගහලා ඉවර කරන්න පුරුවන්. ඔයාගේ උඩුකය දැන් නිකන් සුපිරි වෙපන් එකක් වඩේ ශක්තිමත් වෙලා තියෙයි.